හරි අද අපි ඉස්සල්ලාම ව්‍යාකරණය කතා කරනවා මෙන්න මෙහෙම දෙයක් ගැන. දැන් අපි ඔය සිංහල භාෂාව පැත්තෙන් පොඩ්ඩක් ඔක ටික තේරුම් කරලා දෙන්නම්කෝ. අපි මොන හරි දෙයක් සාමාන්‍යයෙන් මේ කාලගුණය පැත්තෙන් ගමුකෝ. ඊට පස්සේ පොඩ්ඩක් හැමෝගෙම පොඩ්ඩක් කාලගුණය આવුල්නේ. කාලගුණය වෙනස් වෙලා තියෙනවා. කාලගුණය වෙනස් වෙලා තියෙනවා මේ දවස්වල. ඒව ගැන වෙලා තියෙනවා වගේ අදහස එක්කද මම ගත්තා. කාලගුණය වෙනස් වෙලා තියෙනවා. කාලගුණය වෙනස් වෙලා තියෙනවා. ඒව ගැන වෙලා තියෙනවා. අපි ගත්තොත් එහෙම මුහුණ ලස්සන වෙලා තියෙනවා. උෂ්ණත්වය අඩු වෙලා තියෙනවා. හිත සංසුන් වෙලා තියෙනවා. නැත්තම් අපේ මූණ රතු වෙලා තියෙනවා. ඒව ගැන වෙලා තියෙනවා. වෙලා තියෙනවා කියන අදහස හඟවන්න අපි භාවිතා කරනවා බොහොම අමාරු පොඩි ව්‍යාකරණයක්. මේක අමාරුයි කියවට අමාරුමත් නැහැ. පොඩ්ඩක් අර භාවිතා වෙන විදිය තමයි පොඩ්ඩක් අමාරු. ඔය කට්ටියට මතක ඇති අපි මේ කාල භේදයේ තුලදී කතා කරා ක්‍රියාපදයක දාකුර අයින් කරාට පස්සේ ඒක ඉවර වෙන්නේ ආකුරකින් නම් අපි පොඩ්ඩක් අර ආස්වරූපෙන් යන ටික එකතු කරා. ඕ අකුරකින් නම් පොඩ්ඩක් ඕ ස්වරූපෙන් මතකද? ඕ හැර වෙනස් ස්වරයක් නම් අපි මෙන්න මේක ගත්තා. පොඩ්ඩක් ඒක මතකද කට්ටියට? පොඩ්ඩක් කියන්නකෝ බලන්න. ඒ කතන්දරේ පොඩ්ඩක් මතකද කට්ටියට? පොඩ්ඩක් මතකද? හරි. ඕන් ওই කතන්දරේ තමයි මේ ව්‍යාකරණයටත් භාවිතා වෙන්නේ. හරි. මම පොඩ්ඩක් ලියලා බලන්නම්. කට්ටිය පොඩ්ඩක් බලන්න මේක මම හිතන්නේ නැහැ කට්ටිය දැකලා ඇති කියලා. මොකද මේ අලුතෙන් එකතු වෙච්ච ව්‍යාකරණ තමයි මේ අද අපි කතා කරන්න යන්නේ. එකක් තියෙනවා මෙන්න මෙහිම. මොකක්ද මේ? අජිදා. මම කට්ටිය පොඩ්ඩක් මයික් එක ඔන් කරන්නම්කෝ. පොඩ්ඩක් කතා කරන්න පුළුවන් වෙන්න. හරි. කට්ටියට පේනවද ස්ක්‍රීන් එක? ස්ක්‍රීන් එක පේනවද? පේනව නේද? හරි. ඔව් මෙන්න. හරි. බලන්න කට්ටිය මයික් එක ඔන් කරන්න පුළුවන්ද කියලා චුට්ටක් බලන්න. පුළුවන්ද? පුළුවන් නේ? පුළුවන්. හරි. එකක් තියෙනවා අජිදා. අජිදා. තව එකක් තියෙනවා මේක ආනේ. තව එකක් තියෙනවා මොකද්ද? ඕ. ආයෙ මොකක්ද දෙන්න ඕනේ? ආ තියෙනවා ඕ තියෙනවා තව එකක් එන්න ඕනේ. මතකද පොඩ්ඩක් හෙචිද. හේ අකුරකින් දෙන්න ඕනේ නේ. හේ. එතන මේ හැම එකම ජිදා එනවා. මේක දැකලා තියෙනවා. මේකට දැකලා තියෙනවා. පොඩ්ඩක් කියන්නකෝ බලන්න. දැකලා නැද්ද? අදමද ඔය දැක්කේ? අදමද දැක්කේ? ෂෝට් නෝට් එකේ තිබ්බ දැක්කා. එහෙම නැතුව වෙන කොයි හරි සංවාදයක හරි ඔය පොතක හරි ඔයාලා කියන ආටිකල් එක හරි එහෙම කොහේ හරි දැකලා දෙනව නෑ නේද? එහෙම එකක් දැකලා නෑ නේ. හරි. මෙතන මේ තුනක් තියෙන්නේ මේක භාවිතා වෙන විදිහ කරනම් ඔය කට්ටිය දැන් දන්නවා. පොඩ්ඩක් මතකයේ ආවර්ජනය කරලා ගමු ඈ. එකක් තියෙනවා අජිදා. අනිත් එක තියෙනවා ඔජිදා. අනිත් එක තියෙනවා හෙජිදා. මේ අදහස් තුනෙන්ම තියෙන්නේ සාමාන්‍යයෙන් වෙලා තියෙනවා. නැත්තම් මේකට මේ වෙලා යනවා කියන අදහස් දෙක වෙනවා. වෙලා තියෙනවා කියනවා වෙලා යන ගොඩක් සමහර ක්ලාස් වලදී මම දැකලා තියෙනවා. දැන් මේ ඔය ටොපික් එහෙම කරන කට්ටිය එහෙම ගොඩක් උගන්වනවා මේ ව්‍යාකරණේ. සාමාන්‍යයෙන් මේකට බහුලවම ගන්නෙ වෙලා තියෙනවා කියන අදහස. වැරද්දක් නැහැ. හරි. හැබැයි සමහර තැන්වලදී මේ වෙලා තියෙනවා කියන අදහස අපිට යොදන්න අමාරුයි. අර්ථය නිර්මාණය කරගන්න බෑ. සමහර තැන් හිර වෙනවා. අපි ඒ තැන් පොඩ්ඩක් බලමු ඈ. මොකක්ද කියලා පේනලා දෙනවා. එතකොට ඒ තැන්වලදී වෙලා තියෙනවා කියන්න බෑ. වෙලා යනවා කියලා තමයි කියන්න පුළුවන්. දැන් වෙලා යනවා කියන්නේ වෙලාව යනවා නෙමෙයි. කාලගුණය වෙනස් වෙලා යනවා. ආන් ඒවයි කතන්දරයක්. තේරුණාද? වෙලා තියෙනවා සහ වෙලා යනවා කියන අදහස් දෙකම මේකට එනවා. එකක් නෙමෙයි. ඒකට එකක් මැත්තේ ඉන්නේ නැතුව මේකට පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ. හදිස්සියෙන් හිතන්නකෝ මෙහෙම මොකක් හරි වාක්‍යයක් ඔය කට්ටිය කියවගෙන යද්දී මේක එනවා. ඔය කට්ටිය පාඩම් කරලා තියෙන්නේ සාමාන්‍ය වෙලා තියෙනවා කියලා. ඒනොත් එතෙන් නේ අදහස් ගැලපෙන්නේ නැහැ. එතෙන් නේ අදහස් ගැලපෙන්නේ නැහැ. ඒතර ඔය කට්ටිය දන්නවනම් මේ ව්‍යාකරණයට වෙලා තියනවා වගේම වෙලා මේ යනවා කියන අදහස් දෙකම ගැලපෙනවා කියලා දන්නවනම් ඔය දෙකෙන් එකක් දාලා අදහස නිර්මාණය කරගන්න පුළුවන්.
අන්න ඒකයි මං කිව්වේ. හරි. ලියා ගන්නකො මේ තුන් දෙනා. ලියා ගන්න කට්ටියගේ පොත අරන් මේ තුන් දෙනා. මෙයාලට අදහස් දෙකක් තියෙනවා. එකක් වෙලා යනවා. අනිත් එක වෙලා තියෙනවා. ලියා ගන්න. ඔය ගැටි දාගන්න කැමති කැටේමක් දාලා පොඩි තරුවක් දාගන්න. අපි පොඩි නෝට් එකක් ලියමු මේ සම්බන්ධව. ලියා ගන්න. යම් කිසි ක්‍රියාවක් යම් කිසි ක්‍රියාවක් යම් කිසි ක්‍රියාවක් යම් කිසි ක්‍රියාවක් වෙලා තියෙනවා වෙලා තියෙනවා යම් කිසි ක්‍රියාවක් වෙලා තියෙනවා මේ තියෙන්නේ වෙලා තියෙනවා යම් කිසි ක්‍රියාවක් වෙලා තියෙනවා නැතහොත් 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 වෙලා යනවා යන අදහස උච්චාරණය කිරීම සහ වෙලා යනවා කියන අදහස උච්චාරණය කිරීම සහ වෙලා යනවා කියන අදහස උච්චාරණය කිරීම සහ ලිවීමේදී මෙය භාවිතා වේ. ලිවීමේදීත් මෙය භාවිතා වේ. ලිවීමේදීත් මෙය භාවිතා වේ. ඒකටම ලියා ගන්න වෙන් කරන්න එපා. මෙහිදී ක්‍රියාපදයේ තිබෙන දා ස්වරූපයේ ඉවත් කර පහත අයුරින් සම්බන්ධ වේ. පහත අයුරින් සම්බන්ධ වේ. පහත අයුරින් සම්බන්ධ වේ. පහත අයුරින් සම්බන්ධ වේ. හරි. හරි. අපි බලමු මේ කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. අපි ගන්න ඕනිම ක්‍රියාපදයක දා අකුර අයින් කළාට පස්සේ අපි ගන්න ඕනිම ක්‍රියාපදයක දා අකුර අයින් කළාට පස්සේ එතන තියෙන්නේ ආ හරි ඕ හරි සොරයක් නම් ගන්න ඕනිම ක්‍රියාපදයක දා අකුර අයින් කළාට පස්සේ එතන තියෙන්නේ ආ හරි ඕ හරි සොරයක් නම් මේ තුන් දෙනාගෙන් කාවද ගන්නෙ? මම පොඩි අංක දාන්නම් මෙයාට අංක 1, මෙයා 2, මෙයාට දාන්නම් 3. කාවද ගන්නෙ? පටි පොඩක් දා කියන්නකෝ බලන්න. ක්‍රියාපදයක දා අකුර අයින් කළාට පස්සේ එතන ආ හරි ඕ හරි සොරයක් තියෙනවා නම් 1ද 2ද 3ද ගන්න අපි. ආජිත තමයි ගන්නෙ. අංක 1 යටතේ තින්න මෙන්න මෙයා. ඊට පස්සේ මේ ආසොරේකුත් නැහැ ඕසොරේකුත් නැහැ වෙනත් සොරයක් නම් අපි ගන්න ක්‍රියාපදයේ ඔන්න අපි දාකුර අයින් කරා. දැන් දාකුර අයින් කළාට පස්සේ එතන ආකුරකුත් නැහැ ඕ අකුරකුත් නැහැ වෙන අකුරක් උදාහරණයක් වශයෙන් ඊ අකුරක් තියෙනවා කියමුකෝ. ඒ වගේ වෙනත් සොරයක් තියෙනවා නම් අපි ගන්නවා ඔජිදා. ඔජිදා. ඊට පස්සේ මේ ක්‍රියාපදවල තියෙනවා නේද මේ හදා වලින් අවසා කොම්බු හදා ඉල් හදා
ඒ වගේ හදා වලින් අවසන් වෙන ඒවා නම් අපි මොකද්ද ගන්නෙ? හදා වලින් අවසන් වෙන ක්‍රියාපද වලට අපි එකතු කරනවා අපේ හිජිදව නේද? හිජිදා. මෙන්න මේ කියන සූත්‍රය තමයි අපිට උපයෝගී වෙන්නේ අද දවසේ අපි කතා කරන මෙන්න මේ යාළු තුන් දෙනා ක්‍රියාපදත් එක්ක එකතු කරන්න. දැන් කට්ටිය මේක දන්නව ඈ. හරිද? අපි දැන් අපිට මේ ළඟ කාලයකදී නම් මෙයාව හම්බුනේ නැහැ. මෙයාව භාවිතා කරන විදිහ අපි මීට කලින් ඉගෙනගෙනයි තියෙන්නේ. අපේ කාල ભેදවල එහෙම සහ මේ සම්බන්ධව ව්‍යාකරණයක් අපි කරලානේ තියෙන්නේ. දැන් කට්ටියක පොඩ්ඩක් මතකයේ තියෙනවා මතකයේ අමතක වීමක් තමයි වෙලා තියෙන්නේ නේ. හරි. අපි පොඩ්ඩක් මතකයේ ඔය කට්ටියගේ අමතක වෙච්ච ටික මතක් කරගන්නකෝ. මෙන්න මේක ලියා ගන්නකො කට්ටිය. මේක ලියාගෙන කොටු කරගන්න ඈ. මේක ලියාගෙන කොටු කරගන්න. හරි. හැමෝම ලියලා ඉවරයි නේද? මෙන්න මෙයාගේ පොඩි විශේෂත්වයක් තියෙනවා. හරිද? මේක මේ මම දකින විදිහට කට්ටියට කියන්නේ. හරිද? දැන් අපි මේ වෙනකන් ඉගෙනගෙන තියෙන ව්‍යාකරණවල සාමාන්‍යයෙන් ඔය ක්‍රියාපද ආශ්‍රිතයෙන් හම්බ වෙන ව්‍යාකරණ. කියන්නේ අපි ඉගෙන ගන්න තියෙන ව්‍යාකරණ බොහෝමයක් තියෙන්නේ ක්‍රියාපදත් එක්ක සම්බන්ධ කරන ඒවානේ. එතකොට මේ අපි දැන් මේ වෙනකම් මේ කතන්දර වෙලා තිබ්බේ නැහැ. අද තමයි ඔක ඔටේ මුලින්ම හම්බ වෙන්නේ. දැන් අපි මේ වෙනකන් ඉගෙන ගත්ත හැම ව්‍යාකරණයකටම ඕනිම ක්‍රියාපදයක් සම්බන්ධ කරන්න පුළුවන්. හැබැයි මෙතනදී එහෙම කරන්න පොඩ්ඩක් අමාරුයි. මෙන්න මේ තුන් දෙනාට අර අපි ගත්තොත් ක්‍රියාපද ලිස්ට් එකක් ගත්තොත් ඒ ක්‍රියාපද ලිස්ට් එකේ තියෙන හැම එකක්ම සම්බන්ධ කරන්නේ නැහැ. සම්බන්ධ කරන්නේ එහෙම අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. හරිද? උදාහරණයක් වශයෙන් මෙහෙම ගන්නකො දැන් මෙතන මේක අදහස් තියෙන්නේ අපි ගත්තොත් වෙලා තියෙනවා වෙලා යනවා වගේනේ. ඒතර කාලා තියෙනවා කාලා වෙලා යනවා. ඒව අදහස් ගැලපෙන්නේ නැහනේ. නේද? අදහස් ගැලපෙන්නේ නැහැ. අන් ඒවට පොඩ්ඩක් සම්බන්ධ වෙනව අඩුයි. ඒවට පොඩ්ඩක් සම්බන්ධ වෙනව අඩුයි. ඒතර ක්‍රියාපද ගොඩක් ගත්තොත් අපි ගත්තොත් කියනවා වගේ ක්‍රියාපද ඔක්කොම මෙයාව සම්බන්ධ වෙන්නේ නැහැ. ක්‍රියාපද පොඩි කීපයකට තමයි මෙයාව සම්බන්ධ වෙන්නේ. පොඩි කිහිපයකට තමයි මෙන්න මේ තුන් දෙනාව අපි ක්‍රියාපද වලට සම්බන්ධ වෙන්නේ. ඔකට බලා ගන්න පුළුවන් වෙන්නේ. ක්‍රියාපද හැම එකකටම මෙයාව සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක පොඩ්ඩක් තියෙන විශේෂ දෙයක් ඈ. හරිද? හරි. මේක මම මකන්නද? මේක මකන්නද? නැත්නම් මේක පොඩ්ඩක් තියන්නද? මේක පොඩ්ඩක් තියන්නද? කට්ටිය පොඩ්ඩක් අමතක වුණොත් බලන්න කියලා. හරි. මම පොඩි ක්‍රියාපදයක් ලියන්නම්. මෙන්න මේක කට්ටිය පොඩ්ඩක් බලන්න මොකක්ද කියලා. මොකක්ද මම මේ ලියුවේ? මොකක්ද මේකේ අදහස මොකක්ද? මොකක්ද? පුළුවන්. මොකක්ද? අපි මන්දා කියන්නේ මොකේටද? ගොඩයි. ගොඩයි කියනවා නේ. ගොඩයි. තව පොඩි අදහසක් තියෙනවා. ගොඩයි වගේම ගොඩයි විතරක් නෙමෙයි මෙයාගේ අදහස්. මෑන් අපිට ගොඩයි විතරක් නෙමෙයි කියන්න බෑ. තව අපිට දේවල් කියන්න පුළුවන්. පොඩ්ඩක් හිතන්න. නිර්මාණශීලී පොඩ්ඩක් හිතන්න. ගොඩයි විතරක්ම කියන්න නැතුව පොඩ්ඩක් නිර්මාණශීලීව. හැම දෙයකටම එකක්ම දිහා බලන් ඉන්න එපා. බොහෝ කියලා කියන්නත් පුළුවන් නේ. තව වැඩි කියලා අපිට කියන්නත් පුළුවන්. බොහෝ කියන්නත් පුළුවන්. ඒක සාමාන්‍යයෙන් වැඩි කියන ඒවාට වෙනම අර්ථ තියෙනවා. නැතුව නෙමෙයි. හැබැයි මේ මන්තයකට ඒ අර්ථත් ගැලපෙනවා. සමානව යනවා. මොකද දැන් අපි ගන්න ඕනිම ක්‍රියාපදයකටම සාමාන්‍යයෙන් මේ අඩුම තේරුම් එකක් හරි දෙකක් හරි තියෙනවා. සමගාමී වෙන තේරුමක් හරි තියෙනවා. ඒතර අපි එකක් දිහාම බලන් ඉඳලා හරියන්නේ නැහැ. එකක් දිහාම බලන් හරියන්නේ නැහැ. හරි. බලන්නකෝ. මම පොඩ්ඩක් මේක නිර්මාණය කරනවා පොඩ්ඩක් වෙනස් විදිහකට. පොඩ්ඩක් බලමු කට්ටිය ඈ. මෙතනදී මම මේ තියෙන දාකුර අයින් කරනවා. දාකුර අයින් කරාට පස්සේ මට මොකක්ද ඉතුරු වෙන්නේ? මට ඉතුරු වෙනවා 1. මෙයාට මං කාවද එකතු කරන්න ඕනේ. දැන් ඔය කට්ටිය මට බලලා කියන්න බලන්න. 1 2 3 කියලා දාලා තියෙනවා. කාවද එකතු කරන්න ඕනේ?
ඔන්න තියෙනවා ක්‍රියාපදය ක්‍රියාපදයක දාකුරයින් කාට පස්සේ ඔන්න තියෙනවා මේ ඊට පස්සේ අපි බලනවා එතන ආහරි ඕහරි සොරයක් තියෙනවද කියලා. මෙතන ආහරි ඕහරි සොරයක් තියෙනවද? තියෙනවනේ. මෙන්න තියෙනවා අයන්නනේ. ආසොරයක් තියෙනවා. ආසොරයක් තියෙන නිසා අපි මොකද්ද ගන්නෙ? ආසොරයක් තියෙන නිසා මොකද්ද ගන්නෙ? අංක 1ට ඉන්න අජිතවනේ. අපි අංක 1ට ඉන්න අජිතව ගන්නවා. දැන් මේ දෙන්න එකතු කරන්නයි යන්නේ. දැන් ඔය කට්ටිය දන්නවා දැන් මේ ස්වරූපයෙන් තියෙන මේ ව්‍යාකරණ වල සාමාන්‍යයෙන් අපි ගන්න ක්‍රියාවන් එකතු කරනවානේ. එකතු කරලා අකුරු හැදෙනවා. මතකද කතන්දරේ කට්ටියට? මතකද? අපි ওই කාල ભેදය තුලදී එහෙම කරා. කට්ටියට පොඩ්ඩක් මතක නැද්ද? ඌ අකුරයි ඊ අකුරයි වී හැදෙනවා. ඕව මතක නැද්ද කට්ටියට පොඩ්ඩක්? අපි කරලායි තියෙන්නේ. අපි කිහිප සැරයක්ම ඕව කරලා තියෙන්නේ. පොඩ්ඩක් මතක නැද්ද? මතකයි. මතකයි. එහෙනම් මට කියන්න බලන්නකෝ ඔය කට්ටිය පොඩ්ඩක් හිතලා. දැන් මේ දෙන්නා එකතු තමයි පල්ලෙහෙන් ලියන්න යන්නේ. මෙයාලගේ එකතුවෙන් හැදෙන වචනේ කොයි වගේද? දැන් එහෙම එකතු වෙනවා නම් මට පොඩ්ඩක් බලලා කියන්න. මෙයාවයි එකතු වෙනවද? මෙයාවයි එකතු වෙනවද? මෙයාවයි එකතු වෙනවද? චුට්ටක් මට බලලා කියන්න. එපටි දාන්න දෙයක් මේ. හරි. හොඳයි. කටි දාලා තිබ්බ ඈ. හරි. ඔය කට්ටියට මතක ඇති සාමාන්‍යයෙන් පච්චිම් එකක් තියෙද්දි අපි එකතු කිරීමක් කරනවද? නැහැ. අපි මේ හල් ලකුරක් තියෙද්දි අපි එකතු කිරීමක් කරන්නේ නැහැ. හල් ලකුරක් නැත්තම් හදිස්සියේ ආර හිතන්නකෝ. මෙතන හල් ලකුරක් නැත්තම් මොකද වෙන්නේ? මේ ආකුරයි එකතු වෙලා තනි ආකුරක් හැදෙනවානේ. මෙතන පච්චිම් එකක් නැත්තම් මේ ආකුරයි එකතු වෙලා තනි ආකුරක් හැදෙනවා. හැබැයි මෙතනදී එහෙම එකතු වෙන්න බෑ. බාධාවක් වශයෙන් පච්චිම් එකක් තියෙන නිසා. ඒතර මේක මේ විදිහටම තමයි අපි යොදාගන්නේ. බලන්නකෝ මෙයාගේ අර්ථය මොකක් වෙන්නේ නැද්ද? මන්නචිදා මෙයාගේ අර්ථය මොකක් වෙන්නේ නැද්ද? පොඩ්ඩක් මට කියන්නකෝ බලන්න. පුළුවන් කඩිය නිර්මාණය කරගන්න. වැඩි වෙලා තියෙනවා. නේද? මොකක් හරි දෙයක් හරි කාලගුණයක් හරි මොනවා හරි දෙයක් හරි වැඩි වෙලා තියෙනවා කියන්න පුළුවන් අපිට නේ. වැඩි වෙලා තියෙනවා. පොඩ්ඩක් මේක තේරුම් ගන්න පුළුවන් ස්වරූපයේදී අපිට මේක වැඩි වෙලා යනවා කියන්න පුළුවන්. බැරි කමක් නැහැ. වැඩි වෙලා යනවා කියන්න පුළුවන්. වැඩි වෙලා තියෙනවා කියන්න පුළුවන්. මේ අවස්ථා දෙකකින් වඩාත්ම මොකක්ද හොඳ කියලා බලලා අපිට කැමති අදහසක් දාන්න පුළුවන්. හරිද? පොඩ්ඩක් මේ වැඩි තේරුණාද කියන්නකෝ. මේ තුන් දෙනාම අපි මේ ආජිත යටතෙන් වෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් තේරුණාද? පොඩ්ඩක් දාන්න බලන්න chat එකට message එකක්. හොඳයි. කටින් පොඩි අදහසක් ගන්න පුළුවන් වෙනවා තියෙනවා නේ. හරි. මම ඔහොම පොඩි තවයක් ලියන්නද? මම තවයක් ලියන්නද බලන්න පොඩ්ඩක්. පොඩ්ඩක් බලන්නකෝ. මේ කටි දැකලත් ඇති ඈ. දැකලත් ඇති. මොකක්ද වෙන්නේ? කටි දැකලා තියෙනවා. චොත්තා දැකලා තියෙනවද? හොඳයි කියනවානේ. අපි චොත්තා කියනවා සාමාන්‍යයෙන් හොඳයි කියලා. කටි හොඳයි ඈ. හරි. බලන්නකෝ. මෙයාගෙත් අපි දාහුර අයින් කරන්න ඕනේ. මෙයාගේ දාහුර අයින් කරලා පස්සේ අපිට ඉතුරුනා මොකක්ද? දැන් පොඩ්ඩක් බලලා මට කියන්න කට්ටිය. දැන් මට පොඩ්ඩක් බලලා කියන්න. මෙතෙන් අපි කාවද එකතු කරන්න ඕනි? මේ තල අදහසක් ගන්න මම මේ වැඩේ පොඩ්ඩක් කරන් යන්නේ. මෙතෙන් කවුද එකතු කරන්න ඕනි? දැන් අපි ගන්නවා මේ වගේ ඕනිම එක දාහුර අයින් කරලා පස්සේ අපි බලලා මොකක්ද? අකුරක් තියෙනවද? ඕ අකුරක් තියෙනවද නැත්නම් ආයි ඕයි නැතුව වෙන අකුරක් තියෙනවද කියලා. 1 2 කියලා තුන් දෙනෙක් ඉන්නවා. මේ තුන් දෙනාගෙන් කවුද ඉන්නේ කියලා මට පොඩ්ඩක් බලලා කියන්න.
ආකුරක් නම් මෙතන නැහැ. මෙතන ආකුරක් නම් නැහැ. මෙතන තියෙන්නේ මොන ආකුරක්ද? මොන ස්වරයක්ද මේ? මේ මොකද්ද මේ ස්වරේ? මේ ස්වරේ මොකක්ද? ඕ ස්වරේ. හොඳට බලන්නකෝ. ආකුරක් තියෙනවා උඩ එකේ. ඕ අකුරක් තියෙන යට එකේ. ඒතොර හරි ඕ හරි මේ දෙක තියෙනවා නම් තමයි අජිත දාන්නේ. ඒතොර මෙතන තිබ්බ නිසා අපි දැම්ම අජිතා. මෙතන ඕත් තියෙන නිසා අපි මොකක්ද එකතු කරන්නේ? අංක 1 යටතේ ඉන්න අජිතාවම තමයි. මේ දෙන්නගෙන් හැදෙන එකතුව නැත්නම් මේ දෙන්නගෙන් හැදෙන වචනය ගැන පොඩ්ඩක් මට කියන්නකෝ බලන්න. කොහොම එකක් අපිට නිර්මාණය වේවිද? පොඩ්ඩක් කට්ටිය දාන්න යන්න බලන්න. අපිට කොහොම එකක් නිර්මාණය වේවිද මේ දෙන්නගෙන්? තේරුම නෙමෙයි ඈ දල වශයෙන් මං කියන්නේ මේ චොත් එකයි අජිත එකයි මේ දෙක එකතු වුණාම අපිට හැදෙන්නේ මොකද්ද කියලා මං අහන්නේ. දාන්න බලන්න. මෙයාට මෙයා හරි එහෙම එකතු වීමක් වෙනවද මේ අවස්ථාවේදී? එහෙමයි මං අහන්නේ. නැහැ එකතු වෙන්න බෑ. ඇයි බැරි? බාධාවක් වශයෙන් අල්ලකුරක් තියෙන නිසා පච්චිම් එකක් තියෙන නිසා එකතු වෙන්නේ නැහැ. ඒතර මේ දෙන්නත් අපි කලින් ලියුවා වගේ ඒ විදිහටම භාවිතා වෙනවා. බලන්නකෝ. චෝජිදා කියලා කියනවා. මෙයාගේ අර්ථය මොකක් වේවිද? චොත්ත හොඳයි. මෙයාගේ අර්ථය හොඳ වෙලා තියෙනවා. නේද? මොකක් හරි තුවාලයක් හරි මොන හරි දෙයක් වෙන්න පුළුවන්. හොඳ වෙලා තියෙනවා. හොඳ වෙලා තියෙන. නැත්නම් හොඳ වෙලා යනවා කියලා අදහස් දෙකම අපිට ගන්න පුළුවන් ඈ. ප්‍රධාන වශයෙන් ගන්න අපි වෙලා තියෙනවා කියන අදහස දාලා බලනවා ඉස්සෙල්ලාම වෙලා තියෙනවා කියන අදහස ගැලපෙනවද කියලා. ගැලපෙනවා. ගැලපෙන්නේ නැත්නම් අපි දාලා බලනවා වෙලා යනවා කියන අදහස ඈ. හරි. දැන් මේ අවස්ථාව පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන් වුණාද කියන්නකෝ මට. මේ අජිත අවස්ථාව තේරුම් ගන්න පුළුවන් වුණාද? දාන්නකෝ බලන්න. අපි ගන්න ඕනිම ක්‍රියාවක දාපුර අයින් කරනවා. දාපුර අයින් කරලා බලනවා අපි එතන තියෙන්නේ ආස්වරයක්ද ඕස්වරයක්ද කියලා. එතන හරි ඕ හරි තියෙනවා නම් අපි මොකද්ද ගන්නෙ? අජිත තමයි ගන්නෙ. ඊට පස්සේ දෙන්න එකතු කරනවා අපි. ඊට පස්සේ ක්‍රියාව වෙලා තියෙනවා නැත්තම් වෙලා යනවා කියන අදහසට අපි පරිවර්තනය කර ගන්නවා. ওই කතන්දරේ හැමෝටම තේරුණා. පොඩ්ඩක් දාන් යන්න බලන්න chat එකේ message එකක්. තේරුණාද කට්ටියට මේ කතන්දරේ? ඔව් ඔව් හොඳයි ලියා ගන්නකො මේ දෙන්න එහෙනම්. ලියා ගන්න මේ දෙන්න එහෙනම් ටක් ගාලා. හරි මම මේ දෙන්න මකනවා. රෙකෝඩින් වලින් බලන කට්ටිය පොඩ්ඩක් ස්ටොප් කර කර ලියා ගන්න ඈ. එතකොට අජිත යටතේ භාවිතා වෙන්නේ මෙන්න මේ විදිහට. හරි තේරුම් ගන්න පුළුවන් වුණා කියලා මම හිතනවා. ලොකු අමාරුතාවයක් නම් නැහැ ඉතින් ඈ. හරි. අපි දැන් බලමුකෝ දැන් අපි කතා කරේ මේ අජිත පැත්තේ ඉන්නේ. මේ පැත්තෙන් අපි කතා කරේ. අපි පොඩ්ඩක් යමු දැන් මේ ඕ පැත්තෙන්. ඔජිත පැත්තෙන් යමුකෝ. බලන්නකෝ. මම පොඩ්ඩක් මෙන්න මෙහෙම එකක් ලියන්න. මේ මොකද්ද? කටිය දැකලා ඇති කියලා මම හිතනවා. මොකක්ද මේ? කදා. කදා 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 මොකක්ද? කදා කියන අපි ලොකුයි නේද? ලොකුයි. චුට්ටක් බලමුකෝ මේ කොහොමද අපි නිර්මාණය වෙන්නේ කියලා. ටිකක් කදා කියලා කියනවා නේ අපි. එහෙම කියන්න පුළුවන් ඉතින්. හරි. ඊට පස්සේ බලන්නකෝ දැන් මෙතනදී අපි ගත්තොත් දාකුර අයින් කරනවා ඈ. දාකුර අයින් කරාට පස්සේ මට ඉතුරු වෙන්නේ ක. ඔන්න අර එකතු වීමක් වෙන අවස්ථාවක් මම ඔන්න නිරූපණය කරලා තියෙනවා. ක තමයි තියෙන්නේ. හොඳට බලන්න. දැන් මෙයාට තමයි අපි එකතු කරන්න යන්න ඕනේ මේ තුන් දෙනාගෙන් එක්කෙනෙක්. කවුද එකතු වෙන්න ඕනේ? ආජිතද? ඔජිතද? හෙජිතද? කවුද එකතු වෙන්න ඕනේ? අංක වශයෙන් කියන්නේ 1 2 3 කියලා අංක දාලා තියෙන්නේ. කවුද එකතු වෙන්න ඕනේ? අංක 2 යටතේ ඉන්න ඔජිතා. ඇයි අපි මෙතෙන්ද මෙයාව ගන්නෙ? ඇයි මෙයාව ගන්නෙ? මෙතන ආකුරකුත් නැහැ. ආකුරක් තියනවද? නැහැ. ඕ අකුරක් තියනවද? නැහැ. මොකද්ද තියෙන මේ සොරේ?
අපිට මොකක්ද එනවා මේ ආ අකුරකුත් නැත්තම් ඕ අකුරකුත් නැත්තම් මොකද්ද තියෙන්නේ? මෙතන මොකද්ද තියෙන්නේ? ආ අකුරක් තියෙන්නේ මේ අකුරක්. ආ අකුරකුත් නැහැ. ඕ අකුරකුත් නැහැ. වෙනස් ස්වරයක් තමයි තියෙන්නේ. ඒතර වෙනස් ස්වරයක් නම් අපි ගන්නෙ ඕජීදා. ඕජීදාව. ආයෙත් මම එයාවත් ලියන්නම්. හරි. දැන් අපි මේ දෙන්න එකතු කරන්නයි යන්නේ. ඔන්න වැදගත් වෙන අවස්ථාව. ඔන්න කට්ටියගේ මේ ඔය කාල භේදයේ තුල තියෙන පොත පොඩ්ඩක් පෙරලා බලන්න පුළුවන්. මේ දෙන්නගේ එකතුවෙන් හැදෙන වචනය කොහොම වේවිද? පොඩ්ඩක් දාගෙන යන්න බලන්න chat එකට කට්ටිය. හරි කට්ටිය හොඳයි ඈ. හොඳ මතකයක් තියෙන කට්ටිය දාලා තියෙනවා. මේ දෙන්න එකතු වෙලා හැදෙන්නේ මොකක්ද? ඕම තමයි. මේ දෙන්න එකතු වෙලා නිර්මාණය වෙන්නේ ඕ අකුරම තමයි නේද? හරි. බලන්න අපිට ගන්නවා ක දැන් අකුරයි ඕ අකුරයි. මේක පොඩ්ඩක් ලියන්නම්කෝ. මේ දෙන්න එකතු වෙලා හැදෙන්නේ ඕ අකුර. ඕ සොරේ තමයි මේ දෙන්න එකතු වෙලා හැදෙන්නේ. හැටියට හොඳ මතකයක් තියෙනවා ඉතින්. දැන් බලමුකෝ. ඔන්න ගත්තා ක. දැන් මෙතන අපිට හැදුනේ ඕනේ. ඊට පස්සේ ජී දා. දැන් මොකද්ද අපිට නිර්මාණය වුනේ? කොජිදා. මොකද්ද මේ කොජිදා කියන්නේ? පොඩ්ඩක් මට අදහසක් නිර්මාණය කරන්න බලන්න. මොකද්ද කොජිදා කියන්නේ? දෙන්න බලන්න කට්ටිය පොඩි අදහසක්. කොජිදා. කොජිදා. මොකද්ද මේ කොජිදා? කොජිදා කියනවා අපි ලොකු වෙලා තියෙනවට. කොජිදා මොන හරි දෙයක් ගහක් හරි කැලයක් හරි මොන හරි දෙයක් ලොකු වෙලා තියෙනවට මොකද කොරියන් භාෂාවෙන් කියන්නේ? කොජිදා. ලොකු වෙලා තියෙනවා. කොජිදා. ඔය මේ සමහර ව්‍යාකරණ මේ ක්‍රියාපද හරිද? ක්‍රියාපද ගොඩාක් සාමාන්‍යයෙන් මේ යෙදිලා තියෙනවා මෙන්න මේ තුන් දෙනා සම්බන්ධ වෙලා. හරිද? මේ තුන් දෙනා සම්බන්ධ වෙලා සමහර ක්‍රියාවන් නිර්මාණය වෙලා තියෙනවා. දැන් මෙතන බලන්නකො මේ අදහස ලොකු වෙලා තියෙනවා. නිකන් හිතන්නකො දැන් ඔයාලා මේ අජිදයි ඔජිදයි හෙජිදයි දන්නේ නැහැ කියමුකෝ. හම් වෙනවා මෙන්න මෙහෙම එකක්. මේක දැක ගමන් මොකට හිතන්නේ මේක මොකක් කියලාද? මේක නාම පදයක් හිතනවද? මේක නාම පදයක් හිතනවද? පොඩ්ඩක් මට කියන්න බලන්න. මේ මොකුත් දන්නේ නැහැ උඩ මෙන්න මේක දකින්න. මේක මොකක් කියලා හිතන්නේ? නාම පදයක්ද? අහගල කියන්නේ දාපරුත් තියෙන හින්දා. අහන්නේ. දැක ගමන් මට මොකද්ද මතක් වෙන්නේ මෙයාට කියන්න. මොකද්ද මතක් වෙන්නේ? ක්‍රියාපද ස්වරූපයකට ගන්නවනේ. ක්‍රියාපද ස්වරූපයකට ගන්නයි දාහුරක් තියෙන නිසා. ඒ ස්වරූපයටත් මෙයාව එනවා. මෙයාව එනවා. හරිද? බලන්නකෝ. අපි පොඩ්ඩක් මේ කදාගේ තමයි වෙනස් වෙලා තියෙන්නේ. ලොකු වෙලා තියෙනවා. ලොකු වෙලා තියෙනවා. කොජිදා. ලොකු වෙලා තියෙනවා. හදිස්සියේ හරි මේ තුන් දෙනා දන්නේ නැතුව මෙයා තිබ්බොත් 18 කල්පනා කරනවා මෙයාගේ අදහස මොකද්ද කියලා නේ. තේරුම් ගන්න බැහැනේ. ඇයි අපිට හම් වෙලාම නැහැ. මේ වගේ ක්‍රියාපදයක් අපිට හම්බ වෙලාම නැහැ. දැන් මේක මේ ක ස්වරූපයෙන් දිනන පොඩ්ඩක් තේරුම් ගන්න හරි පුළුවන්. කත් නෑනේ. බලන්න කෝ වෙලා තියෙන්නේ. තේරුම් ගන්න බෑ. මේ තුන් දෙනා දන්නේ නැත්නම් ලොකු අනාථයක් කෙනා කට්ටියට. ලොකුවටම හිර වෙනවා. ලොකුවටම හිර වෙනවා. අපේ මේ ව්‍යාකරණ වලින් අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕනි ව්‍යාකරණය තමයි මේ. අජිදා, ඔජිදා, හෙජිදා. මේ තුන් දෙනා දන්නේ නැත්නම් ඔය කට්ටිය ගොඩක් තැන්වලදී හිර වෙන්න පුළුවන්. අනිවාර්යෙන් හිර වෙනවා. මේ තුන් දෙනා දන්නවා කියන්නේ යම්කිසි තීරමක් අපිට ගලප ගන්න පුළුවන්. එතන කොජිද කියන්නේ මොකද්ද? ලොකු වෙලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. අපි මේකෙන් පොඩ්ඩක් මේ විරුද්ධ පැත්ත ගමුද? මේ මොකද්ද මම ලිව්වේ? මේ මොකද්ද? චක්ත කියන්නේ මේ මොකද්ද? පොඩි. පොඩි. අපි බලමු මේ පොඩි වෙලා තියනවා කියලා අපි කොහොමද කොරියානු භාෂාවෙන් කියන්නේ? පොඩි වෙලා තියෙනවා.
නැත්තම් කුඩා වෙලා තියෙනවා කියලා කියන්නත් පුළුවන් ඈ. වැරද්දක් නැහැ. පොඩි කුඩා දෙකම එකයි. දැන් මෙතන දාකුල අයින් කරාට පස්සේ මට ඉතුරු වෙනවා චක්. චක්. මෙයාට අපි කවුද එකතු කරන්න ඕනේ? මට කියන්න දැන් කට්ටිය. මොකට වෙනස් ස්වරූප වෙනස් තීනයක් තියෙන්නේ. මෙයාට කවුද අපි එකතු කරන්න ඕනේ? මෙයා මෙයාට අපි කවුද එකතු කරන්න ඕනේ? දැන් මෙයාගේ විරුද්ධ පැත්ත මම ගත්තේ වෙන්නේ නැහැ. එකද දෙකද තුනද අංක එක තමයි ගන්නෙ. ඇයි අපි අංක එක ගත්තේ? ඇයි අංක එක ගත්තේ? මෙතන ආකුරක් තියෙන නිසානේ. මෙතන ආකුරක් තියෙන නිසා තමයි අපි අංක එක යටතේ ඉන්න අජිතාව ගත්තේ. ඔන්න මම ලියනවා අජිතාව. දැන් මේ දෙන්නගේ එකතුව මොකක් වේවිද? කියන්නකෝ බලන්න. පච්චිම් එකක් තියෙන නිසා මේ අයන්නයි එකතු වෙනවද? නැහැ. පච්චිම් එකක් තියෙද්දි අපි එකතු කිරීම කරන්න යන්නේ නැහැ. මේක මේ විදිහටම අපි ලියනවා. දැන් බලන්නකො අපිට මොකද නිර්මාණය වුනේ? චගජිදා 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 මොකද්ද මේකේ අර්ථය? චගජිදා උඩ නම් ලොකු වෙලා තියෙනවා. යට එකේ අර්ථය මොකද්ද? පොඩි වෙලා තියනවානේ. යට එකේ අර්ථය ඇවිල්ලා පොඩි වෙලා තියෙනවා. පොඩි වෙලා තියෙනවා. මෙතන නම් මේ ගැලපෙන්නේ නැහැ. අපි කතා කරන්නේ මේ උජ්ජයට දෙනේ. හැබැයි මම මේකේ විරුද්ධ පැත්තත් පොඩ්ඩක් ගත්ත කහිය පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න. පොඩි වෙලා තියෙනවා. ලොකු වෙලා තියෙනවනම් අපි මොකද්ද ගන්නෙ? ලොකු වෙලා තියෙනවනම් කොජිදා. පොඩි වෙලා තියෙනවනම් මොකද්ද? මොකද්ද පොඩි වෙලා තියෙනවනම් ගන්න අපි? චගජිදා. චගජිදා කියන පොඩි වෙලා තියෙනවා. චගජිදා. මේ දෙක පොඩ්ඩක් ලියා ගන්නකො මේ දෙන්නව. ටක් ගාලා මේ දෙන ලියා ගන්න පොඩ්ඩක්. ඔය කට්ටිය මේ ලියද්දි සිංහල තේරුමත් එක්කම ලියා ගන්න ඈ. හරිද? ලියා ගන්නකො මේ දෙන්නව. හරි. අපි තව කිහිපයක් කතා කරමු මේ අපේ මේ ඕජිත යටතේ ඈ. අපි තව පොඩ්ඩක් කතා කරමු. හරි. බලන්න මම මේ ලියන එක ලියන කට්ටිය දැකලා තියෙනවද කියලා. මොකද්ද මේ? මොකද නැද්ද කියන්නේ? පොඩ්ඩක් දාන් යන්න බලන්න. පරක්කු වෙනවට නේ දවල්ද? මේ දවල්ද? දවල් කතන්දරයක් නෙමෙයි. මොකද්ද? දවල් වෙනවද? නෑ. දවල් වෙන්නේ නැහැ. භාග්‍ය හැම දෙයක් ගැන නිර්මාණශීලී හිතනවනේ. කෑලි කඩ කඩ එහෙම හිතන්න එපා ඈ. හරිද? එහෙට දවල් අපි ගත්තොත් ප්‍රමාද වෙනවා නැත්නම් පරක්කු වෙනවා කියනවා නේද? හරි. අපි පොඩ්ඩක් මේකත් නිර්මාණය කරලා ගමුකෝ පරක්කු වෙලා යනවා කියලා. නේද? ප්‍රමාද වෙලා යනවා පරක්කු වෙලා යනවා කියලා අපි පොඩ්ඩක් නිර්මාණය කරලා බලමුකෝ කොහොමද කියලා. මෙතන මේ දාකුණ අයින් කරලා පස්සේ මට ඉතුරු වෙනවා න. දැන් මට කට්ටිය පොඩ්ඩක් කියන්න බලන්න මෙතෙන්න එකතු වෙන්න ඕනි අංක 1ද 2ද 3ද මේ තුන් දෙනාගෙන් කවුද? දෙක ඔජිතා. ඇයි අපි මෙතන ඔජ්ජ ගන්නෙ? මෙතන අකුරකුත් නැහැ ඕ අකුරකුත් නැහැ වෙනස් ස්වරයක් තමයි තියෙන්නේ නේ. හරි. බලන්නකෝ. මෙතන අපි එකතු කරනවා ඔජිතාව. දැන් මේ දෙන්නගේ එකතුව කොහොම වේවිද? මම යටින් ලියන්නම්කෝ. මේ දෙන්නගේ එකතුව කොහොම වේවිද? පච්චිම එකක් තියෙන නිසා එකතු වීමක් වෙන්නේ නැහැ. නේද? පච්චිම එකක් තියෙන නිසා එකතු වීමක් වෙන්නේ නැහැ. මොකද්ද මේ නිර්මාණය වුනේ? මොකද්ද මේ? නජුදිදා. මොකද්ද මේකේ අදහස? මේකේ අදහස
පරක්කු වෙලා තියෙනවා. නැත්නම් පරක්කු වෙලා යනවා. ඔය අදහස් දෙකම අපිට ගන්න පුළුවන්. පරක්කු වෙලා යනවා ගන්නත් පුළුවන්. පරක්කු වෙලා තියෙනවා ගන්නත් පුළුවන්. මෙතන ඉතින් ගොඩාක් පරක්කු වෙලා තියෙනවා. ඒ අදහසට වඩා ගොඩාක් ගැලපෙන්නේ පරක්කු වෙලා යනවා කියන අදහස. ඔන්න ඕකයි මම කිව්වේ. හැම වෙලේම අපිට අර වෙලා තියෙනවා කියන අදහස ගන්න බෑ. සමහර තැන් එනවා ඒ අදහස ගැලපෙන්නේ නැති. ඒතර ඒ වගේ ගැලපෙන්නේ නැති තැනකට අපි දානවා මේ වෙලා යනවා කියන අදහස. මේ දෙකම භාවිතා වෙනවා ඈ. හරිද? ලියා ගන්න අපි තව එකක් ලියමු. තව එකක් ලියමුකෝ. ඔය කට්ටිය දන්නවත් ඇති අහලත් ඇති සාමාන්‍යයෙන් මේ දැන් මෙතනදී අපි ගත්තොත් ඔය කට්ටිය අනිවාර්යෙන් මෙන්න මේක ඔලුවට දා ගන්න ඕනේ. හරිද? මෙතන තියෙන අදහස වෙලා තියෙනවා විතරක් නෙමෙයි. වෙලා යනවා කියන එකකුත් තියෙනවා. ඒ දෙක අනිවාර්යෙන්ම ඔළුවේ තියාගන්න ඕනි. පැහැදිලිද? චුට්ටක් කියන්න බලන්න. පැහැදිලිද? හරි. පොඩ්ඩක් බලන්නකෝ මේකත් තියෙනවා. මොකද්ද මේ? පොල්ලා කියන්නේ මොකක්ද? කටි දන්නවා පුළුවන් අදහස නිර්මාණය කරලා ගන්න. මොකක්ද? මෙයාගේ අදහස කියන්න බලන්න. දුරයි නේද? දුරයි. දුරයි. පොඩ්ඩක් අපි බලමුකෝ. පොඩ්ඩක් බලන්න. මෙතෙන් එකතු වෙන්න ඕනේ මොකක්ද? දැන් මෙතනදී මේ මොල්ලා දුරයි වගේම පොඩ්ඩක් මේ අවස්ථාවේදී අපිට ගන්න වෙන්නේ නිකන් අර ඈත් වෙලා වගේ අදහසක්. දුරයි ඈත් වෙලා ඒ අදහස් දෙකම වෙට ගන්න පුළුවන් ඈ. හරි. බලන්නකෝ මෙතෙන් අපි එකතු කරන්නේ මොකද්ද? අජිතද, ඔජිතද, හෙදිතද? කියන බලන්න. අංක දෙක යටතේ ඉන්න ඔජිතා. ඇයි අපි ඔජිතා ගත්තේ? මෙතන ආකුරුකුත් නැහැ. මෙන්න මේ සොරේ මට පොඩ්ඩක් කියන්නකෝ. කට්ටිය. මේ මොකද්ද මේ සොරේ? මේ සොරේ මේ සොරේ මොකද්ද? එතකොට මේ සොරේ මේ සොරේ මොකක්ද? මේ සොරෙත්තෝ මේ දෙකේම ප්‍රොනවුන්ස් එකෙන් එක වගේ වුණාට හැබැයි අපි භාවිතයේදී වෙනස්. එතකොට අපි ගන්න ක්‍රියාපදයක දාකුර අයින් කරාට පස්සේ එතන ආහරි ඕහරි කියන්නේ මෙන්න මේ ඕ. මේ ඕ අකුර තිබ්බම අපිට ගන්න පුළුවන්ද? දැන් මෙතනක් තියෙන්නේ මේ ඕ ශබ්දයෙන් තියෙන අකුරක්නේ. එහෙමයි කියලා අපිට මෙතෙන්න මෙයාව ගන්න පුළුවන්ද? බැහැ. මෙයාව ගන්න බැහැ. මෙයාව ගන්න පුළුවන් ඉන්නේ මෙන්න මේ ඕ අකුර තිබ්බොත් විතරයි. මේ ඕ අකුර තිබ්බොත් විතරයි ගන්න පුළුවන්. ඒතර මෙයා ඇවිල්ලා වෙනත් කියන කැටගරියට අයත් වෙන කෙනෙක්. ඒතර මෙයාට ඉන්නේ ඔජිදා. හරි. මේ දෙන්න එකතු වෙන්නේ නැහැ. මේ ඕ එකයි මේ ඕ එක එකතු වෙන්නේ නැහැ. මෙතන පච්චිම එකක් තියෙන නිසා. මෙයාගේ අදහස කියන්න බලන්න මට. මොරොජිදා අදහසක් කියන්න බලන්න කට්ටිය. මොරොජිදා දුරයි කියන අදහස පොඩ්ඩක් ගන්න අමාරුයි. පොඩ්ඩක් හොඳයි මෙතන ඈත් වෙලා වගේ අදහසක් ගන්න ඕන. කියන්න බලන්න මට මෙයාගේ අදහසක්. මොරොජිදා දැන් යන්න බලන්න කට්ටිය. කෝ දැන් යන්න බලන්න. ඈත් වෙලා යනවා. තමයි දුරස් වෙලා යනවා කියලා කියන්න පුළුවන්. වැරද්දක් නැහැ. දෙකම එකයි ඈ. අදහස් දෙකම එකයි. දුරස් වෙලා යනවා කියන්න පුළුවන්. ඈත් වෙලා යනවා කියලා කියන්න පුළුවන්. ඕක අනිත් පැත්තට ගන්න පුළුවන්. දුරස් වෙලා තියෙනවා ඈත් වෙලා තියෙනවා ගන්න පුළුවන්. ඒ වාක්‍යයේ අවස්ථානකුල අපිට තේරුම් ගන්න ඕනේ. මේක මේ දුරස් වෙලා තියෙනවද දුරස් වෙලා යනවා කියලාද හැඟ වෙලා තියෙන්නේ කියලා ඈ. හරි. දැන් මට කට්ටිය කියන්න බලන්න මේ ඔජිත යටතේ සම්බන්ධ වෙන විදිය තේරුණාද? ක්‍රියාවන්
ඔජ්ජයට සම්බන්ධ වෙන විදිහ තේරුණාද? තාන් යන්න බලන්න පොඩ්ඩක් chat එකට message එකක්. අපි ගන්න ඕනිම ක්‍රියාපදයක තා අකුර අයින් කරනවා. ඊට පස්සේ බලනවා අපි එතන ආ අකුරකුත් නැත්තම් ඕ අකුරකුත් නැත්තම් ඒ කියන්නේ ආ ඕ නැතුව වෙනස් ස්වරයක් තියෙනවා විතරයි අපි ඕජිදා භාවිතා කරන්නේ. ඔව් තේරුණා. හරි හොඳයි. ලියා ගන්නකො මේ දෙන්නත් එහෙනම්. ලියා ගන්න මේ දෙන්න. ආයි කියන්න එතකොට. හරි. බලන්නකො මෙයාගේ තේරුම මොකක්ද? මෙයාගේ තේරුම කලින් කිව්ව කට්ටිය. හොරයොක්ත කියන්නේ මොකද්ද? හ්ම් අමාරුයිනේ. අමාරුයි. මෙයාගේ පොඩි වෙනස්කමක් තියෙනවා. මෙයාගේ මෙන්න මෙහෙම ප විදිහට තිබ්බොත් පචීමයක් විදිහට ප විදිහට තිබ්බොත් ප වෙනුවට අපි ඌ ආදේශ කරනවා. අපි මේ කලින් කරලා තියෙන දෙයක් ඈ. එතකොට ඔන්න ඕ ගත්තා, ඔන්න රයෝ ගත්තා, ප දාන්නේ නැහැ. ප වෙනුවට අපි ආදේශ කරන්නේ ඌ. ප වෙනුවට තමයි අපි ඌ ගන්නෙ. ඊට පස්සේ මේකට එකතු කරා ඔජිදා. දැන් මේ දෙන්න එකතුව බලමු අපි. ඔන්න ඕ ගත්තා. ඔන්න ලිව්වා. ඕරෙව්. ඊට පස්සේ මේ ඌට තමයි එකතු වෙන්නේ මේ ඕ. දැන් මොකද්ද මේ හැදිච්ච අකුර? දැන් ජිදා. බලන්නකො. මේ ඌ එකයි මේ ඕ එකයි එකතුලා මොකද්ද මේ හැදිච්ච සොරේ? මොකක්ද මේ හැදිලා තියෙන්නේ? මෙයාගේ මොකද්ද ශබ්දේ? කාටද මතකද? පුළුවන්ද කියන්න? වෝ ශබ්දේනේ. ඌ එකයි ඕ එක එකතුලා අපිට දෙනවා වෝ. ඒතර ඕරයෝජිදා කියලා තමයි කියන්නේ. ඒතර මෙයාගේ තේරුම මොකක් වේවිද? මෙයාගේ අදහස අමාරු වෙලා යනවානේ. අමාරු වෙලා යනවා. ලියා ගන්න මෙයාව. මෙයා පොඩක් විශේෂ කෙනෙක් ඈ. ලියා ගන්න මෙයාවත්. හරි. එතකොට ඔන්න ඔය විදිහට තමයි ක්‍රියාපදවලට ඔජිදව සම්බන්ධ වෙන්නේ. මම හිතනවා ප්‍රශ්න පොඩක් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. දැන් අපි යනවා අපේ හෙජිදා පැත්තට. මේ හෙජිදා ගන්නේ මොන අවස්ථාවටද? හදාවලින් අවසන් වෙන ක්‍රියාපදවලටනේ. හදාවලින් අවසන් වෙන ක්‍රියාපදවලට තමයි අපි මේ හෙජිදාව එකතු කරන්නේ. මේ මොකද්ද මම ලිව්වේ බලන්නකො. පොඩ්ඩක් දන්න කට්ටිය ඉන්නවද? මෙතන බින්දුවක් කියනවා. sorry. හරි. හෙන්බොක් හදා කියන අපි. දන්නවද? හෙන්බොක් හදා. දැකලා තියෙනවද? මෙයා මීට කලින් හම්බෙලා තියෙනවද? සතුටු වෙනවට නේ. හොඳයි හොඳ මතකයක් තියෙනවා නේ. හෙම්බොක් හදා කියනම සතුටු වෙනවට. බලන්නකෝ. මෙතනදී දැන් මේ හදා වලින් අවසන් වෙලා තියෙන්නේ. හදා වලින් අවසන් වෙලා තියෙනවා නම් අපි මොකද කරන්නේ? කෙලින්ම ඒකට හෙජිදාව එකතු කරනවා. හදා වලින් අවසන් වෙලා තියෙන එකට අපි කෙලින්ම මොකද කරන්නේ? හෙජිදාව එකතු කරනවා. දැන් බලමුකෝ මෙයාට අපි එකතු කරලා හෙජිදාව. දැන් බලන්න මොකක්ද තුනේ? හෙම්බොක් හිජිදා. හෙම්බොක් හිජිදා. මෙයාගේ අදහසක් පොඩ්ඩක් මට කියන්න බලන්න. හෙම්බොක් හිජිදා. හෙම්බොක් හිජිදා. සතුටු වෙලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන් නේ. සතුටු වෙලා තියෙනවා. සතුටු වෙලා තියෙනවා.
පොඩ්ඩක් බලන්න මම මේ දැන් ලියන මේකත් දැකලා තියෙනවද කියලා. අපි ගත්ත මේ සාමාන්‍ය මෙන්න මේක මේ පොඩ්ඩක් විශේෂයි. ගොඩක් ওই සමහර තැන්වලදී එහෙම නිතරම වගේ මෙන්න මෙයාව අපි සම්බන්ධ කරනවා. මොකක්ද මේ ලියුවේ? මේ දෙකක් ඉන්න එකක් ඉන්නේ. මොකක්ද මේ? කටි දැකලා ඇති. කටි දැකලා ඇති. දැකලා තියනද මෙයාව? අදහසක් නැද්ද මෙයා ගැන? මෙයා වෙනස් වෙනවා පොඩ්ඩක්. ඉන්නේ. මෙයා මෙන්න මෙහෙමයි එන්නේ. දැන් මෙයා ගන්නවා. දැන් මේ වචන දසරෙන් දන්නවා. දැන් පුළුවන් නේ හොයාගන්න. මොකක්ද මේ? කේකත් හදා කියන්නේ මොකද්ද? කේකත් හදා, කේකත් හදා, කේකත් හදා. පිරිසිදු නේද? පොඩ්ඩක් බලන්නකෝ. මෙයාගෙත් මම පොඩි දෙයක් නිර්මාණය කරනවා. බලන්න මෙයාගේ මම නිර්මාණය කරන දේ මොකද්ද කියලා. මේ මොකද්ද මම ලිව්වේ? කේකත් හෙජිදා, කේකත් හෙජිදා. මොකද්ද මේ? පිරිසිදු වෙලා තියෙනවා. පිරිසිදු වෙලා තියෙනවා. තේරුම් ගන්න පුළුවන් වුණාද කියනක මේ හදා යටතේ හෙජිදව සම්බන්ධ වෙන විදිහ. තේරුම් ගන්න පුළුවන් වුණාද කට්ටියට? පොඩක් දාන්න ගන්න බාන් chat එකට. හදාවතින් අවසන් වෙලා තියෙනවා නම් කෙලින්ම එකතු කරනවා හෙජිදව. තේරුම් ගන්න පුළුවන් වුණාද? ඔව් හොඳයි. හරි ලියා ගන්නකෝ. එතකොට දැන් අපි කතා කරා අජිතා කොහොමද සම්බන්ධ වෙන්නේ? ඔජිතා කොහොමද සම්බන්ධ වෙන්නේ? හෙජිතා කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා කතා කරා. ඒතර අපි ගන්න ඕනිම ක්‍රියාපදයක දාකුණ අයින් කරාට පස්සේ එතන හරි හරි ස්වරයක් තියෙනවා නම් අපි මොකක්ද එකතු කරන්නේ? අජිතව. ඒතර හරි හරි නැතුව වෙනස් ස්වරයක් තියෙනවා නම් අපි ගන්නවා ඔජිතා. මෙන්න මේ වගේ හදා වලින් අවසන් වෙනවා නම් අපි ඒකට එකතු කරනවා හෙජිදව. ඔන්න ඔය විදිහට තමයි මේ අජිදා ඔජිදා හෙජිදා අපේ ක්‍රියාවන් සමග එකතු කරන්නේ. හරි ලියාගන්න මේක. දැන් කට්ටිය දන්නවා දැන් අට්ටිට පුළුවන් මේ ක්‍රියාවන් මේ තුන්දෙනා යටතේ එකතු කරන්න. හරි බලන්න මම දැන් මේ අජිතා ඔජිදා හෙජිතා යටතෙන් උදාහරණ වාක්‍යයන් තුනක් ලියලා තියෙනවා. බලන්නකෝ. පළවෙනි එකේ තියෙනවා නල්ෂිගා කාලගුණය චොක්තා තමයි තියෙන්නේ. මොකද්ද මේ? අජිදා එකතු වෙලා. මොකක්ද වෙලා තියෙන්නේ? දැන් අපි මෙතන ගත්තොත් එහෙම මේ අජිදා මෙන්න මේ දා කුරින් තියෙදි අපිට මේ විදිහටම ලියන්න පුළුවන්ද බැරිද? බැහැ. මොකද අපි වාක්‍යානුකූලව මේ විදිහටම ගන්නෙ නැහැනේ. ඒතර අපි වාක්‍යානුකූලව මේක භාවිතා කරන්නේ මොන පැත්තටද? අනාගත කාලයේ පැත්තටද වර්තමාන කාලයේ පැත්තටද මේ අරගෙන තියෙන්නේ? මොන කාලයේ පැත්තටද මේ අරන් තියෙන්නේ? අනාගතද? වර්තමානද? නැහැ මේ අතීත කාලේ. ඒතර මේ අජිදයි ඔජිදයි හෙජිදයි කියන්නේ අතීත කාලේ යාළුවන්ගේ යාළුවෙක්. අතීත කාල ගොඩේ ඉන්න ව්‍යාකරණයක් තමයි මේ. එතන මොකක්ද? නල්ෂිකා කාලගුණය මොකක්ද? හොඳ වෙලා තියෙනවා. දැන් කාලගුණය හොඳ වෙලා යනවා කියලා කියන්නත් පුළුවන්. ඊගා එක බලන්නකෝ. මොකද්ද මේ? මුංචිකා ප්‍රශ්නය. මුංචිකා කියන ප්‍රශ්නය චොම් කියන ටික. ප්‍රශ්නය නැත්තම් ප්‍රශ්න ටිකෙන් ටික. නැත්තම් ප්‍රශ්නය ටික ටික. මොකද්ද මේ කදා තමයි තියෙන්නේ. කදා තමයි තියෙන්නේ. කදා තමයි මේ කොජිදා වෙලා තියෙන්නේ. මොකද වෙලා තියෙන්නේ? කොජිදා එකේ දායින් වෙලා මොකද වෙලා තින්නේ එක? කොජස්සයෝ වෙලා තියෙනවා. ඒකත් අතීත කාලයට හැරවිලා තියෙනවා. එතන මොකද මේ දෙවෙනි වාක්‍යයෙන් කියලා තියෙන්නේ? ප්‍රශ්නය ටික ටික මොකක් වෙලාද?
කදා ලොකු වෙලා නැත්නම් ලොකු වෙලා තියෙනවා කියනවානේ. ප්‍රශ්නේ ටිකෙන් ටික ලොකු වෙලා තියෙනවා. ප්‍රශ්නේ ටිකෙන් ටික ලොකු වෙලා තියෙනවා. ඊගාව බලන්නකො මේ ක කියනවා ඒ මල් කතාව ගෝ සවන් දෙනවා ගෝ නිකන් කරලා අහලා ඒ කතාව අහලා හිත කිබුනි කියන අපේ හිත මොකද වෙලා තියෙන්නේ හිත මොකද වෙලා තියෙන්නේ හෙම්බොක් හදා තමයි මේ තියෙන්නේ හෙජියෝ එකතු වෙලා හෙජිදා මොකද වෙලා තියෙන්නේ හිත මොකද වෙලා තියෙන්නේ සතුටු වෙලා තියෙනවලුනේ ඒ කතාව අහලා හිත සතුටු වෙලා තියෙනවා එතකොට ඔන්න ඔය විදිහට තමයි අපේ මේ අජිදයි ඔජිදයි හෙජිදයි වාක්‍යයන් වල සම්බන්ධ වෙන්නේ පැහැදිලි නේද හරි හරි බලන්න මම මේකේ තියෙන අපි ගත්තොත් මේ අජිතයි ඔජිතයි එක්කම සම්බන්ධ වෙන විදිහට ලිව්වා වරහන් දාලා ඒ ටිකත් එක්කම ලියා ගන්න. તો තේරුම් ගන්න පුළුවන් කට්ටියට. හරි. එතකොට ඔන්න ඔය විදිහට තමයි අපේ අජිතයි ඔජිතයි හෙජිතයි මේ ක්‍රියාවන් එක භාවිතා වෙන්නේ. එතකොට මම කලින් කිව්වා වගේ හැම ක්‍රියාවක් එක්කම මේ අජිතයි ඔජිතයි හෙජිතයි එන්නේ නැහැ. සාමාන්‍යයෙන් ක්‍රියාවක් වෙලා තියෙනවා වෙලා යනවා කියන අදහසක් නිර්මාණය කරන්න පුළුවන් ක්‍රියාවන් වලට විතරයි සම්බන්ධ වෙන්නේ. දැන් කන්න වෙලා යනවා කන්න වෙලා තියෙනවා ගන්න පුළුවන්. හැබැයි බහුලවම යෙදෙන අවස්ථාවන් අඩුයි. ඒ වගේ ක්‍රියාවන් වලට. හරිද? යෙදෙනවා හැබැයි යෙදෙන අවස්ථාවන් නිකන් 1000න් දෙකක් එකක් වගේ තමයි. ඒ තරම් අඩුයි යෙදෙන අවස්ථා. හරි. එතකොට මේ ව්‍යාකරණ තමයි අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වුණේ. අද කට්ටියත් ඉතින් ගොඩාක් අඩුයි. ළමයි පොඩි ප්‍රමාණයක් තමයි අද ක්ලාස් එකේ ඉන්නේ. අද පොඩි ක්‍රියාකාරකම් ටිකකුත් අපි කරන්න බලාපොරොත්තු වුණා ඉතින්. හරි. ඔයාලගේ පොත පිටිපස්ස පොඩ්ඩක් පෙරලා ගන්නකෝ. පොඩි අභ්‍යාසයක් දෙන්න. පොත පිටිපස්ස පෙරලාගෙන අද අපි කතා කරපු අජිතයි ඔජිතයි හෙජිතයි වලින් අජිතයකින් වාක්‍යයන් 3කුයි ඔජිතයකින් වාක්‍යයන් 3කුයි හෙජිත දාලා හෙජිත වලින් වාක්‍යයන් 3කුයි. ඒතර එකකින් 3 ගානේ නිර්මාණය කරලා ඕනි මට. පුළුවන් දඩිය කරන්න. අජිතයකින් 3යි ඔජිතයකින් 3යි හෙජිතයකින් 3යි. පුළුවන්ද? පුළුවන් ද වාක්‍යයන් 3ක් නිර්මාණය කරන්න? පුළුවන් කරන්න. හොඳයි. අනිවාර්යෙන් ඒ ටික කරලා ෆොටෝයක් ගහලා මට දාන්න. දැන් වුණත් හරි කමන්නේ.